ආයිබෝවන් අද කතා කරන්න හිතුනා මේ පිල්ලියන් සහ ගම්මන්පිල සහ රනිල් පිළිබඳව. දැන් මේ මොහොතේ අපි දකිනවා මේ අවස්ථාවේදී පිල්ලියන්ව දින 90කට බන්ධනාගාරගත කරලා තියෙනවා. ඔහුගෙන් ප්‍රශ්න කරන්න රිමාන්ඩ් කරලා ඉන්නවා. මහාචාර්යවරයෙක් අතුරුදහන් කිරීම පිළිබඳව තවත් දේවල් පිළිබඳව ප්‍රශ්න කරන්න පාස්කු අපි දැන් පාස්කු බෝම්බේ ඒ මහා අපරාධය ගැන ප්‍රශ්න කරන්න තමයි ඔහු රඳවාගෙන තියෙන්නේ. දැන් මේ අවස්ථාවේදී අපි දකිනවා ඒ රඳවාගෙන තියෙනකොට දැන් පිල්ලියන් ඇවිල්ලා මේ අපි දකින විදිහට නම් ඔහුගේ ක්‍රියාකලාපය දැක්කාම ඔහු 90 දශකයේ කොටි සංවිධානයට බැඳෙනවා. කොටි සංවිධානයට බැඳිලා එහි ක්‍රියා කරනවා. ඊට පස්සේ කරුණා අම්මාන් සමග සම්බන්ධ වෙනවා. ඔහොම ඉඳලා ඊට පස්සේ ඔහු ආණ්ඩුව සමග සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ 2015 කොහෙද ආයි ඒ මහාචාර්යවරයා අතුරුදහන් කිරීම පිළිබඳව නඩුවට ඔහුව රිමාන්ඩ් ගත කරන වසර 5ක් ඉන්නවා. ඊට පස්සේ ගෝඨාභය ආවට පස්සේ පිල්ලියන්ව නිදහස් කරනවා. ඊට පස්සේ ඡන්දය ඉල්ලනවා, දිනනවා. ඊට පස්සේ රනිල් දෙනවා ඇමතිකමක්. එනම ක්‍රියාවලියක් වෙලා තියෙන්නේ. අපිට හිතා ගන්න බෑ මොනවද මේ අපේ පෞගිය දේශපාලන අපේ රටේ දේශපාලන භූමිය තුළ මොකද වුණේ කියලා. ඉතින් ඒ පිල්ලියන්ගේ ඒ ක්‍රියාකලාපය දැක්කාම දැන් අද නිකම්ම නිදහස් කළා. 2019 කිසිම හේතුවක් නැතුව ඔහුව නිකම්ම නිදහස් කළා. කිසිම නඩුවක් අහන්නේ නැතුව නිදොස්කොට නිදහස් කළා. ඊට පස්සේ දැන් මේ නඩුව ආයි අහන්න තමයි මේ ආණ්ඩුවෙන් පටන් අරගෙන තියෙන්නේ. ඉතින් එහෙම ආයි අත්අඩංගුවට ගත්තාම දැන් මේ කලබල වෙලා ඉන්නේ කවුද? කලබල වෙලා ඉන්නේ තව මේ රනිල් වික්‍රමසිංහ කලබල වෙලා. රටේ දහස් ගාණක් තරුණයන් මරපු එකෙක් තමයි මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ. ඒ කියන්නේ මේ කලබල වෙලා ටෙලිෆෝන් කෝල් අරගෙන පිල්ලියන් එක්ක කතා කරන්න හදනවා. ඒ කියන්නේ අපරාධ විමර්ශන අංශයට කෝල් එකක් දීලා කියනවා මට පිල්ලියන්ට කතා කරන්න ඕන කියලා. ඉතින් මේ එහෙම මේ කතා කරන්න බෑනේ. මොකද මේ සාමාන්‍ය දේවල් නෙමෙයිනේ. ඒ කියන්නේ මොනවා හරි මහා විපර්යාස අපරාධ වෙලා තියෙනවා. නැත්නම් රනිල් වික්‍රමසිංහ ඕ වගේ කෝල් ගන්නේ නෑනේ. ඊට පස්සේ හොඳම කතාව දැන් ගම්මන්පිල නැමැති දේශද්‍රෝහියා. ගම්මන්පිල ඇවිල්ලා මන්නම් කියන්නේ දේශද්‍රෝහියෙක්. මහා ලොකුවට බෞද්ධ සිංහලයා කියලා කියාගෙන ඉන්න මේ දේශද්‍රෝහියා කියනවා හිනහ යන කතාවක්. කියනවා මේ පිල්ලියන්ව හම්බෙන්න ඔහුගේ නීතිඥයා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥයා ගියාලු හම්බෙන්න දුන්නේ නැහැලු. හම්බෙන්න දුන්නේ නැති හින්දා එයාට කිව්වලු මෙහෙමයි අපි ගියා හම්බෙන්න දුන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයිලු මේ ගම්මන්පිලයා මේ අපරාධ විමර්ශන මේ අංශයේ අධ්‍යක්ෂතුමියට කතා කරන්නේ. කෝල් එකක් දීලා කතා කරලා විස්තරේ කියනවලු. මේමයි මම තමයි පිල්ලියන්නේ පෙනින් නීතිඥවරයා මට ඌව හම්බෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ ලිඛිතව දන්නවන්න කිව්වහම කොහොම හරි ඊමේල් එකක් අරින්න ඇති. දැන් අවස්ථාව ලබා දීලා දෙනවා. එතකොට ඒ දේ කරන්න බැරි වුණේ අය අර නීතිඥයින්ට. ඒ කලින් පිල්ලියන් වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච නීතිඥවරුන්ට ඇයි ඒ ඉල්ලීම අධ්‍යක්ෂතුමියෙන් කරන්න බැරි වුණේ? එච්චර මෝඩයෝද? නෑ එච්චර දැනුමක් නැද්ද නීතිඥවරු නේද? ඔය දැක්කනේද ගම්මන්පිලලා ගොතන බොරුව තමයි ඒක. ගම්මන්පිල නැමැති දේශද්‍රෝහියා ගොතන බොරුව තමයි ඒක. ඌ කියනවා පිල්ලියන්ගේ නීතිඥවරු මට එහෙම කිව්වා කියලා. ඒක වෙන්න බෑ. ඒක වෙන්න බෑ. කොහොමවත් නීතිඥවරයෙක් එහෙමනම් නීති මාර්ගයෙන් කටයුතු කරන්න දන්නවා. ගම්මන්පිලට ඕනේ උනේ ගම්මන්පිල දේශද්‍රෝහියාට ඕනේ උනේ පිල්ලියන් දේශද්‍රෝහියව හම්බ වෙලා මේ උන් කරලා තියෙන අපරාධ වලින් දැන් මේ ගලව ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට තමයි මේ ගම්මන්පිලයා try කරන්නේ. ඉතින් මේ මොහොතේදී අපි දන්නවා මේ පාර නම් එහෙම ගැලවිල්ලක් හම්බ වෙන්නේ නැහැ. මේ අලුත් ආණ්ඩුව තුල
පත් කරලා තියෙන නිර්ධාරීන් හරියට වැඩේකයි කියලා බලාපොරොත්තු වෙනවා ගම්මන් පිල්ල වැනි පිල්ලියාලනි දේශද්‍රෝහීන්ට දෙන්ඩෝනෙ උපරිම දඩුවම දෙන්ඩෝන දීලා මේ කරලා තියෙන අපරාධ සේරම එලියට අරගෙන ඒවට නිසි දඩුවන් ලබා දෙන්න ඕනේ. ස්තුතියි.